ආව ඇහෙනවද? කට්ටියට ඇහෙනවද? මේ පුතා මේ අපේ Island 5th මේ ළමයා 2022 ප්‍රතිඵල වලින් අපිට Island 5th එක ආවේ. මේ කොළඹ රොයල් එකේ අනූපම මේ කියන කතාව අහන්න අහුවට පස්සේ මම වලට පුදුම හිතෙන දේ කියනවා. අනිත් එක පොඩි කෙනෙකුත් නෙමෙයිනේ මේ Island 5th මේ කතාව කියන්නේ. හරි? මෙන්න මේක අහගන්න හොඳේ. ඔක්සිජන් එකගේ පන්ති රූප සටහන් වල සර් අර රුධිරේ ගලන විදිය. ඒ කියන්නේ ඔක්සිජනේ කෘත රුධිරය, ඔක්සිජනේ කෘත රුධිරය. ඒව ගලන විදිය වෙනම පාට වලින් එහෙම ඇඳලා පෙන්නවම ඒක තමයි ඇත්තට මේ විෂුවල් ඉමේජරි එකට හේතුනේ වැඩිපුරම. අර සර්ගෙන් තමයි ඒක ඇත්තටම හම්බුනේ. ඒක ඇත්තටම ලොකු උදව්වක් වුණා. මම බයොලොජි වල මෙහා දන්නවා. බයොලොජි වල මම හිටපු ඉතියේ. ඔන්න දැන් ඒ දරුවා කියන්නේ මම දැන් මේ ඇඳපු මෙන්න මේක ගැනනේ. මේක ගැනනේ ඔය කියන්නේ. හරිද? එතකොට මම වලට පෙන්වන්න යන්නේ ඒක නෙවෙයි. පෙන්වන්න යන්නේ වලට ඇඟ සීතල වෙන වැඩක්. ස්ට්‍රක්චර් එක මට පෙන්වන්න. 2024 මෙන්න ස්ක්‍රීන් එක බලන්න. 2024 ආවේ මේ ළමයා රිසල්ට් එක දාන්නේ 2022. ඒ කියන්නේ මම පන්තියේ මේ ළමයට පටන් ගන්නේ 19 විතර. හරි 20 වගේ පටන් ගන්නේ. ඒ කාලෙත් මම මේක කරලා කියන්නේ 24 එක්සෑම් එකේ අහනවා මෙන්න ප්‍රශ්නේ. මත්සයින්ගේ ඒක සංසරණයේදී රුධිර ගල යන දිශාව නම් කරන ලද රූප සටහනක් මගෙන් පෙන්වන්න. දැක්කා? මේ බලන්න මගේ පින්තූරේ. මේකම විභාගෙට ආවා කියන්නකෝ. මේකම විභාගෙට ආවා නෙමෙයි 2024. මේක සාමාන්‍ය පන්තියක අන්දවන්නේ නැහැ පුතා ලේසි. ඒක අල්ලන් කොහොමත් කළේ නැහැ. හරි? ඊළඟ මම කියන්නම් 2024 තමයි Island first ආවේ. අවංකව සතුටු නැද්ද? ගුරුවරයෙක් විදිහට මට ඒ සතුට නැද්ද? 2024 තමයි Island first ආවේ. හරි? ඒතර මම ඔය දරුවන්ගේ ඉල්ලන්නේ මෙච්චරයි. මේ මහන්සි අපත යවන්න එපා. මේ දවස් ටික උප්පරිම කැපවීමෙන් වැඩ කරලා ගන්න පුළුවන් උපරිම ප්‍රතිඵලය ගන්න. මේ මට යන්න කලින් පොඩ්ඩක් කියන්න. දැක්ක නේද විභාග ප්‍රශ්න? එනකොට සතුටු හිතුන්නේ නැද්ද? අපේ සර් දුන්නනේ මේක. මොකද කියන්නේ? ඔය තියෙන්නේ. ඇත්තටම සතුටුයි. ළමයින්ට මේ තිබ්බ ස්ට්‍රෙස් එකක් නැති වෙන්නේ පුතා. හරි? බයෝ වලට ඒක ස්ථාවර කරගන්න. අන්න එච්චරයි මටත් වෙන්න ඕන දේ. හරි? සතුටුයි. ඇත්තටම සතුටුයි. මේ විශේෂ පණිවිඩය 2026 දරුවන්ට මොකද්ද මේ විශේෂ පණිවිඩය? අපි මුළු සිලබස් එකම ආපහු රිවයිස් කරන්නයි ලෑස්ති වෙන්නේ. දවස් කීයකින්ද? දවස් 10කින්. මේක දින 10 වැඩසටහනක්. ඒ විතරක්ද? ඒ අතරේ අපි මේ සිලබස් එකට අදාළ සියලුම විභාග ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවර කරනවා. විභාගයට කලින් ඔබට ලැබෙන අවසාන අවස්ථාව. මේකට සල්ලි ගන්නවද? කිසිසේත්ම නැහැ. සර්ගේ පේපර්ස් වල අන්තිම දවස් ටිකේ දුන්න පේපර්ස් වල තිබ්බ එසේ ඒ විදිහටම ඒ ලෙවල් වලත් ගොඩක් ඇවිත් තිබ්බා. ඒක ගොඩක් අපිට උපකාරී වුණා. ඔයාලට අන්තිම කාලේදී ජයර මේ පේපර් ටිකක් ලියවනා ඒ ටික අනිවාර්යෙන් ලියන්න. සර්ගේ අන්තිම මාස දෙකේ පේපර් මාරම වැදගත්. හරිද? 180කට වැඩිය කවර් වුණා. ඒ සර්ගේ අන්තිම පේපර්ස් වල තිබ්බ එසේ වැලි ෆයිනල් පේපර්ස් ගත්තොත් ඒක සුපිරි. ඒ ස්ටෑන්ඩඩ් එකට ඒ ක්වොලිටි එක ගහන්න පේපර් එකක් මට හම්බුන්නේ නැහැ. අවසාන පේපර්ස් 10 වගේ ගත්තොත් ඒ පේපර්ස් 10 මං හිතන්නේ 2025 A level exam එකේ එසේ වලින් 180 විතර සර්ගේ පේපර්ස් වල කවර් වුණා. මේ ඔක්කොම මෙඩිසින් තේරුණ ළමයි. මොන පේපර් එක ගැනද ඒ දරුවා මේ කතා කරන්නේ? මෙන්න මේ පේපර් එක ගැන. අපි කිසි දවසක පන්ති අවසාන දවස්වල දරුවෝ අතහරින්නේ නැහැ. ඒ වෙනුවට අපි කරනවා මාස 3ක් පුරාවටම පෙරහුරු විභාග මාලාවක්. ඒ කියන්නේ අපි සම්පූර්ණයෙන් අපේ ක්ලාස් හෝල් එක පෙරහුරු විභාග මධ්‍යස්ථානයක් බවට පත් කරනවා. දරුවන්ට ඉන්ඩෙක්ස් නම්බර්ස් දීලා, ඒගොල්ලෝ ස්පේසස් සහිතව වාඩි කරවලා, ඒගොල්ලන්ට ටයිමින් දීලා, කවුන්ට්ඩවුන් එකක් දීලා අපි සම්පූර්ණයෙන්ම පේපර්ස් 12ක් පන්ති කාමරය තුල ලියවනවා. විභාගයට යන්න කලින් විභාග පේපර් එක 12 වතාවක් ලියලා ගියා හා සමානයි. විභාග බය සම්පූර්ණයෙන් නැති වෙනවා. මේ පේපර් එක ගැන තමයි මේ දරුවෝ කියන්නේ. ඒ වල පේපර් කොහොමද 140 පනලා ඇදී එසේ තුනටම ඒ හැම එසේ එකක්ම සර්ගේ පේපර් ක්ලාස් එකේම සාමාන්‍ය සමහර ඒවා 10ක පාරකට තොරලා ලියලා තියෙනවා. මේ වෙනකොට අපි 2026 දරුවන්ට සිලබස් ඔක්කොම ඉවරයි. පේපර්ස් ක්ලාස් එක ඇතුළේ විතරක් 104කට වඩා කරලා තියෙනවා. පේපර් ක්ලාස් එකේ ෆුල් පේපර්ස් 65කට ආසන්න ප්‍රමාණයක් කරලා තියෙනවා. සර්ගේ පේපර් එක පට්ටම ස්ටෑන්ඩඩ්. ඒ කියන්නේ ඒ ලෙවල් එක්සෑම් එක වගේම තියෙයි. සර්ගේ පේපර් ක්ලාස් එකේ කීප වරම ලියලා තියෙන එසේස්මයි පේපර් එකෙත් තිබ්බේ. මේ දින 10 වැඩපිළිවෙල ඇතුලේ සබ්ජෙක්ට් එක මුල ඉඳන් අගට නැවත මතක් වෙනවා. මේක අවසාන chance එක. මතක තියාගන්න. නැවත සිලබස් එක රිවිව් කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. විශේෂම වාසි මේ සිලබස් එකට අදාළ සියලුම විභාග ප්‍රශ්න නැවත සාකච්ඡා වෙයි. මේක තියෙන්නේ කොහොමද? මේක තියෙන ඔන්ලයින්. රෙජිස්ටර් වෙන්න. දැන්ම කතා කරන්න.